හෙලෝ කොහොමද ඔයාලට රුවියනියස් YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම රුවි මේ නියේෂ්. අද ඉතින් ඉරිදා දවසක් අපි දෙන්නත් එක්ක මේ බැඩ්මින්ටන් ගහන්න යනවා. මට හිතුණා මේ වීඩියෝ එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මොකද අපි මොනවද ඩාවින් වල කරන්නේ, ඩාවින් කොහොමද, ඒ වගේ ටිකක් ඔයාලත් එක්ක ටික වීඩියෝස් වලින් ෂෙයා කරගන්න මට හිතුණා. මේ තියෙන්නේ බස් ස්ටෑන්ඩ් එකක්. ඉතින් ඩාවින් හරිම පොඩි සිටි එකක්. හැබැයි මෙල්බර්න් සිඩ්නි වගේ ඔක්කොම පහසුකම් මෙහෙත් තියෙනවා. ඔය පේන්නේ ගේට්වේ shopping center එක. මෙහි ලොකු shopping centers කියලා තියෙන්නේ අත්තම කිව්වොත් දෙකයි. ඔය ගේට්වේ එකයි තව shopping center එකක් තියෙනවා කැෂරීනා වල. ඉතින් මම ඒකත් ඔයාලට ඉස්සරහට වීඩියෝ එකකින් පෙන්නන්නම්. හැබැයි පාර දැක්කම ඔයාලට හිතන ඇති මේ ලංකාවද කියලා නේද? ඔන්න අපි ආවා ඉතින් බැඩ්මින්ටන් ගහන තැනට. මේ ඉන්නේ අපේ යාළුවෝ සෙට් එක. මේ බැඩ්මින්ටන් කෝට් එක තියෙන්නේ විනලිවල. ඉතින් අපිට පුළුවන් ඒගොල්ලොන්ගේ පේජ් එකට ගිහිල්ලා ඔන්ලයින් බුකින් එකක් දාන්න. පැයකට $25ක් වගේ තමයි යන්නේ. මම නම් ඉතින් ප්‍රොෆෙෂනල් බැඩ්මින්ටන් ප්ලේයර් කෙනෙක් නෙමෙයි. හැබැයි යාළුවොත් එක්ක මේ වගේ වීකෙන්ඩ් එකේ ඇවිල්ලා බැඩ්මින්ටන් ප්ලේ කරන්න මාර ආසයි. ඒ වගේම ඉතින් අපිට පුළුවන් අපේ දේවල් ෂෙයා කරගන්න, ඔෆිස් එකේ මොනවද උනේ, ගෙදර මොනවද උනේ, ඔය වගේ දේවල් යාළුවොත් එක්ක ෂෙයා කරගන්න පුළුවන්. ඒ වගේම මේ වගේ යාළුවෝ කට්ටියක් ඉන්න එක ගැනත් මම මාර ග්‍රේට්ෆුල්. මොකද ඕස්ට්‍රේලියාව වගේ රටකට ආවට පස්සේ ඉතින් තනියම ඉන්නවට වඩා මේ වගේ යාළුවෝ කට්ටියක් එක්ක එකතු වෙලා මේ වගේ විනෝදයෙන් ඉන්න ලැබෙන එකත් ගොඩක් සතුටක්. ඉතින් ඔයාලත් හිතනවා නම් ලංකාවේ වුණත් කමන්නේ, වෙන රටක ඉන්නවනත් කමන්නේ, පුළුවන් තරම් තමන්ගේ ශාරීරික සෞඛ්‍ය ගැන හිතලා එක්සර්සයිස් ඔයාලා කැමති නම් වෙන ඕනම ස්පෝර්ට් එකක් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙමත් හම්බෙමු.